අද vlog එකක් බලන්න මෙන්න මේ එන්නකෝ. මගේ මූණේ පිම්පල්ස් තියෙනවා. ඒ පිම්පල්ස් වලට තමයි මම මේ ටික යූස් කරන්නේ. මම මේ කරන්න සතියක් විතර ඇති. ඇත්තටම මගේ පිම්පල්ස් නම් මේකට මාර විදියට අඩු වුණා. ඔයාලට ඕනනම් මේක මෙන්න මේ පේජ් එකෙන් ගන්න පුළුවන්. මෙන්න මේ ඉන්නේ මං. ඊයේ මං කොණ්ඩේ ගොතර තමයි නිදාගත්තේ. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ මම මේ කොණ්ඩේ ලෙහෙනවා. ලෙහෙනවා නේද? ඒකට කියන්නේ නේ මන්ද. මගේ කොණ්ඩේ නූල්ස් කොණ්ඩයක්. ඇත්තටම මං කොණ්ඩේ කැපුවා ගෙදරදී. එන්නේ ඒකින්ද තමයි මෙන්න මෙහෙම කොට වෙලා තියෙන්නේ. නැත්නම් ඉතින් ඒත් ඉතින් දිග නෑ ඉතින්. ඊට පස්සේ මං කොණ්ඩේ බැඳගත්තා. කොණ්ඩේ පීරපු හින්දා තමයි මෙන්න මෙහෙම නීට් එකට වගේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මං සුපුරුදු පරිදි උදේ කන්නේ නැතුව තේ එකක් හදාගත්තා. මං හිතන්නේ ඉතින් කවුරුත් තේ එකක් හදාගන්න දන්නේ නැහැ කියලා. ඒ වුණාට කමක් නැහැ ඉතින් මෙන්න මේක බලන්න. බැලුවට මුකුත් වෙන්නේ නැහැ නේද? මං ඔය ඔතන සීනි හැදේ 3ක් දාගත්තට තව එකක් දාගත්තා. ඉතින් මට ඉතින් මදි වුණා සීනි. ඊපස් මං තේ ගත්තරන් කාමරේට ගිහින් YouTube එකේ වීඩියෝ එකක් බල ක්‍රීම් කකර් එක තේ බිව්වා. ඔය ඇඳේ රෙද්දක් දාලා තියෙන්නේ අපේ බල්ලමගේ ඇඳරෙනවා. පවුන් ඉතින් අනේ එයාටත් ඉතින් රෙද්දක් දාලා මං ඉන්න දෙනවා. මෙන්න මේ නම් යෂන් හස්ගේ පරණම වීඩියෝ එකක්. ඇත්තට මේගොල්ලෝ වීඩියෝ දානවා හරි පරක්කුයි. ඒකින්ද ඉතින් මං අර පරණ ඒවා ඔක්කොම ආයෙ මුලින් ඉඳන් බලනවා. මම තාම දන්නේ මා ඔබේ කියා කිරිකෝඩු මැදියම් රෑ මගේ ලැප් එකේ වෝල්පේපර් එක මං හිතුවා පරණයි කියලා. ඒකින්ද මං අලුත් වෝල්පේපර් එකක් දාන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ මම මේක දැම්මා. ඒක ලස්සනයි යන්නේ. ඊට පස්සේ මම ලොක් ස්ක්‍රීන් එකට දැම්මේ මෙන්න මේක. මොනා කරත් අන්තිමට රෙකෝඩින් බලන්න එපැයි ඉතින්. ඒකින්ද මම රෙකෝඩින් එකක් බලන්න ගත්තා. මෙන්න මේකත් කාලා ආයෙම ඉතින් වැඩ කරන්න ගත්තා. ඒකත් ඉවර කරා. කොච්චර මේවා බලන්න බෑ කියලා හිතුණත් බලන්න ඕනේ. බැලුවට පස්සේ හිතට නම් මාර නිදහසක් තමයි එන්නේ. මෙයාව නම් දැන් ආසාවට අතඩා ගන්න බෑ. හරිම බරයි. ඊට පස්සේ මම මෙයාත් එක්ක එළියට ගිහින් අපේ අම්මගේ මල් බැලුවා. එයා නම් ඉතින් හැමදාම උදේට දවල්ට රැයට යට වෙලාවක් නෑ. එයා හැම වෙලෙම මල් බලන එක තමයි ඉතින් කරන්නේ. මම නම් මල් වවන්න කැමති නෑ. ඒ වුණාට ඉතින් මෙහෙම මල් පිපිලා තියෙද්දි මාර ලස්සනයි. ඊට පස්සේ මම මේ ෆිල්ම් එක බැලුවා. මේක නම් ලස්සන ෆිල්ම් එකක්. මේ මුළු ෆිල්ම් එකම YouTube එකේ තමයි තිබ්බේ. මට නම් මතක නෑ. හැබැයි ඔයාලටත් බලන්න ඕන නම් මං නම හොයලා කියන්නම්. මේව නම් කන්න හොඳ නෑ. ඒ වුණාට ඉතින් මං හැමදාම කන්නෙත් නැති හින්දා හදාගෙන කෑවා. මේක මං හදන වෙලාවේ බිත්තර අපේ ගෙදර මුකුත් තිබ්බේ නෑ. ඒ වුණාට හදලා ඉවර වෙද්දිම තමයි මෙන්න මේ බිත්තර ගෙනල්ලා තියෙන්නේ අපේ අම්මා. මේ වෙලාවේ නා රෑ වෙලා තිබ්බේ. මෙන්න මෙයා තාමත් එළියේ හිටියා. ඊට පස්සේ මෙන්න මේවත් කෑවා. කන්න නැතෝ ඉතින් බලන් ඉන්න දනේ මේ වගේ දෙයක් ගෙනාම. ඊට පස්සේ මං හොඳට වොෂ් දාලා මුණ හොඳට හොදලා මෙන්න මේ දෙක ගෑවා. ඊට පස්සේ රූම් එක කහල ගොඩක් වගේ තිබ්බ හින්දා මං මේක පොඩ්ඩක් කෆ් කරලා දැම්මා.
ටෙඩි බෙයාලට රං ආස නෑ. ඒ වුණාට මේ තුන් දෙනාට මම මාර ආසයි. මං කොණ්ඩේ කලර් කරා. ඔයාලට ඒ ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මං ඇත්තටම ගෙදරදී තමයි කොණ්ඩේ කලර් කරේ. එන්න ඒ කලර් එක දිගටම තියාගන්න පුළුවන් මෙන්න මේ දෙකෙන්. එච්චර ලොකු ගාණක් ගියේ නෑ කොණ්ඩේ කලර් කරන්න. ඒකින්ද ඔයාලට ඒ ගැන දැනගන්න ඕන නම් මම වීඩියෝ එකක් ගේන්නම්. මේ තියෙන්නේ කොණ්ඩේ කලර් කරපු දවසට පස්සේ දවසේ. එතකොටත් කලර් එක ඇවිල්ලා තමයි තියෙන්නේ. කලර් එක හොඳටම එන්න දවස් 3ක් යනවා. අනේ කලින් දාපු වීඩියෝ එකට views 500 ගාණක් ගිහලා තියෙනවා. ගොඩාක් අය ලස්සන කමෙන්ට් දාලා තිබ්බා. අනේ ඒවන් නම් මුළු හිතම පීරෙනවා. thank you හැමෝටම. අදට ගිහින් ඉන්නම්. ආයෙ දවසක හම්බෙමු. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.